කිව්වා මෑත කාලීනව වැඩි හරියක්ම ප්‍රශ්න අහලා තියෙන්නේ ලොකු පරාසයක් කවර් වෙන විදිහට නෙවෙයි. උදාහරණයක් කිව්වොත් අරීය ජල පරිවහනය කෙලින්ම අහන්න නැතුව ඒක ඇපෝප්ලාස්ටිය ගැන විතරක් ඇහුවා. හෘදය ගැන අහන්න නැතුව හෘද බිත්තිය ගැන විතරක් ඇහුවා. එතකොට ළමයට තිබිච්ච ප්‍රශ්නේ මෙතන ලියන්න තරම් පොයින්ට් ටිකක් තිබුණාද? රචනා ප්‍රශ්නයකට තරම් තිබුණේ නේද? ඒ ප්‍රශ්න විසඳ ගන්නත් එක්ක හරියටම රචනා ප්‍රශ්න අහනවා නම් අහන්න පුළුවන් කුඩා මාතෘකා කුඩා ප්‍රශ්න විදිහට කඩලා අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න ටික ගැන කතා කරන එක තමයි මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව. මම මීට කලින් දාලා තියෙනවා පළවෙනි දෙවෙනි පාඩම් වලට එක වීඩියෝ එකකුත් තුන්වෙනි පාඩමට එක වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මේ හතරවෙනි පාඩමට අදාළ වීඩියෝ එක. ඊට පස්සේ මම දාන්නේ පස්වෙනි පාඩමට අදාළ එක. ඒකත් හැකි ඉක්මනින් දෙනවා. පස්වෙනි පාඩමේ පද්ධති විදිහට කඩලා මෙවර වැඩි ප්‍රවණතාවයක් එන්න තියෙන පද්ධති ගැනත් වැඩි ප්‍රවණතාවයකින් එන්න තියෙන ප්‍රශ්න ගැනත් කතා කරනවා. මේ වීඩියෝ එකෙත් අන්තිම වෙනකන් බලන්න. පහුගිය විභාගවලට ආපු ප්‍රශ්න සියල්ල මේකේ ලකුණු කරනවා 2019 ඉඳන් ඉස්සරහට නිව් සිලබස් එකට අදාළව. ඉන් පස්සේ මම මේ අවුරුද්දේ එන්න වැඩි ඉඩක් තියෙන ප්‍රශ්න ගැනත් පොඩි සඳහන් කිරීමක් කරනවා. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු. පුතේ සාමාන්‍යයෙන් මේ ශාකයේ ප්‍රශ්න අහනකොට ව්‍යුහයයි ඒ වගේම ක්‍රියාවලියයි කියන දෙකට අපිට පාඩම කඩන්න පුළුවන්. මම තියරි වලදී කියලා දීලා තියෙනවා ඒක. ව්‍යුහය සහ ක්‍රියාවලිය කියලා කියන්නේ දැන් පත්‍රයක ව්‍යුහය, පූටිකාවක ව්‍යුහය, ඒක බීජපත්‍රී මූලයේ ව්‍යුහය, දී බීජපත්‍රී මූලයේ ව්‍යුහය. ඒ වගේ ව්‍යුහ වෙනයි. ප්ලෝයම පරිසංක්‍රමණය, රසෝද්ගමනය, උත්ස්වේදනය වගේ යාන්ත්‍රණ වෙනයි. එහෙම අපිට පොඩි කොටස් දෙකකට කඩා ගන්නත් පුළුවන්. බොහෝ විට ව්‍යුහයක් එක්ක යාන්ත්‍රණයක් එහෙම දෙකක් එකට අහන වෙලාවල් තියෙනවා. එහෙම නැතුව කෙලින්ම තනි විදිහට රචනා ප්‍රශ්න අහන වෙලාවලුත් තියෙනවා. දැන් නම් වැඩිපුරම අහන්නේ A සහ B කොටස් දෙකකින්. එතකොට A කොටසකට සාමාන්‍යයෙන් පොයින්ට් 20ක් විතර ගලප ගන්නයි අපි ඕනේ. මුළු ප්‍රශ්නෙට පොයින්ට් 37ක් 40ක් විතර වෙන්න. A සහ B කොටස් දෙකක් නම්. එතකොට එක A කොටසකට අහන්න පුළුවන් තරමේ පොයින්ට් තියෙන හරි ලස්සන 20ක්ම ගානට තියෙන රචනා මාතෘකා තියෙනවා. ඒ වගේ මාතෘකාව විදිහට කෙලින්ම කියලා දාන්න නැතුව මට පුළුවන් අරිය ජල පරිවහනය. එතකොට එකයි මට ලියන්න වෙන්නේ. එහෙම නෑ. මම කියනවා ඇපෝප්ලාස්ටේ වෙනම අහන්න පුළුවන්. ඊළඟට පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය වෙනම අහන්න පුළුවන්. ඒ දෙකම නැතුව අරිය ජල පරිවහනයේදී සිදුවෙන අර අන්තශ්චර්මයේ ආපසු ගැලීම් වැළැක්වීම වගේ විශේෂ ලක්ෂණ පිළිබඳව අහන්න පුළුවන්. අන්න ඒ වගේ කොටස් කරලා කුඩා මාතෘකා වලින් දෙන නිසා තමයි වලට මාතෘකා ගොඩක් වගේ පේන්නේ. මේ ලියලා තියෙන ටික හැරුණාම තව ටිකක් තියෙනවා. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට මම මේක දානවා මේකම වීඩියෝ එකේ. ඉස්සෙල්ලා අපි මේ ටික ගැන බලමු. බලන්න පුතේ මම පළවෙනි ප්‍රශ්නේ ලියලා තියෙන්නේ විභාජක පටකයේ ලක්ෂණ කියලා. මෙතනදී විභාජක පටකයට ආවේනික ලක්ෂණක් තියෙනවා. විභාජක පටකයේ සෛලවලට ආවේනික ලක්ෂණක් තියෙනවා. ඒතර දෙකටම අපි අවධානය දෙන්න ඕනේ. ව්‍යුහගත එකක අහනකොට මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්. විභාජක පටකයේ කියලා ඇහුවොත් ඔයාලට අර සුප්ත කාලයක් ගත කරන්න පුළුවන්. දැනටමත් බෙදෙමින් තියෙන සෛල තියෙන්නේ විභේදනය වෙලා නැති සෛල වලින් මේ පටකේ හැදිලා තියෙන වගේ පොදු ලක්ෂණ ටිකක් කියන්න පුළුවන්. විභාජක පටකයේ සෛල ගැන අහලා තිබුණොත් ඒ සෛල සමවිෂ්කම්බිතයි ඒ සෛල වලට ඝන සෛල ප්ලාස්මයක් තියෙනවා මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා වගේ ලක්ෂණ ලියන්න පුළුවන්. ඒකත් ව්‍යුහගතවලදී මෙහෙම විශේෂකරණය වෙන්න පුළුවන්. විභාජක පටකයේ සෛලවල ව්‍යුහමය ලක්ෂණ කෘත්‍යමය ලක්ෂණ කියලා. ව්‍යුහමය කිව්වොත් මධ්‍ය න්‍යෂ්ටිය ඝන සෛල ප්ලාස්මය වගේ ඒවා ව්‍යුහමයයි. කෘත්‍යමය ඇහුවොත් විශේෂණය නැත්නම් විභේදනය වෙලා නැහැ දැනටම විභාජනය වෙමින් තියෙන්නේ සජීවී ඒවා කෘත්‍යමය ලක්ෂණ. එහෙම වෙන් කරලා අහන්නත් පුළුවන්. මම මේ අමතර ව්‍යුහගත එකක් ගැන කිව්වේ. ඒතර රචනාවක් ගැන කියනවා නම් විභාජක පටකයේ ලක්ෂණ කිව්වහම අර පටකයට පොදු ලක්ෂණ ටිකත් සෛලවලට පොදු ලක්ෂණ කිහිපයක් දීලා තියෙනවා 6ක් විතර. ඒ ලක්ෂණ 6ත් ඊට පස්සේ දීලා තියෙනවා පුතේ විභාජක පටකයක ප්‍රදේශ 3ක් ගැන. ඒ කොටසත් මේ රචනා ප්‍රශ්නයට අදාළ කරගන්න පුළුවන්. එතකොට එක කොටසකට අදාළව ලියා ගන්න පුළුවන්. ලියලා බලන්න. නැත්නම් සම්පත් පොත අරන් චූටි පොයින්ට් ටික මාක් කරලා බලන්න. ඊළඟට මුලෙහි ප්‍රාථමික වර්ධනය විස්තර කරන්න. දැන් මුලේ ප්‍රාථමික වර්ධනය ගත්තොත් නම් ප්‍රාථමික මුලක් ගැන එක අවුරුද්දක අහලා තිබුණානේ. ප්‍රාථමික මුලේ ව්‍යුහය ගැන මෙතන අහලා තිබුණා. ප්‍රාථමික මුල 2025 ගිය අවුරුද්දේ අහලා තිබුණ දීපීජපත්‍රි ප්‍රාථමික මුලේ ව්‍යුහය අහලා තිබ්බ නිසා මුලෙහි ප්‍රාථමික වර්ධනය අහන්න නැති වෙයි කියලා අපිට හිතන්නත් පුළුවන්. නමුත් ඇහුවොත් බැරි වෙලාවත් මුලෙහි ප්‍රාථමික වර්ධනය කියන එකට ඔයාලා රූපේ අඳින්න ඕනේ. අර මූලාග්‍රස්තයක රූපේ ඇඳලා ඊට පස්සේ මෙතන තියෙන අග්‍රස්ත විභාජකයක් කියලා ලියලා අග්‍රස්ත විභාජකයෙන් සිදුවන ප්‍රාථමික වර්ධනය ගැන විස්තර කරන්න තියෙනවා. පොඩි ඡේදයක් දීලා තියෙනවා. ඒ ඡේදේ කුඩා පොයින්ට් වලට කඩලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ
සෛල විභාජනය වන කලාපයේ සෛල විභාජනය වේ. එක පොයින්ට්. දික්වන කලාපයට ගමන් කළ 10 ගුණයක් විතර විශාල වෙන්න පුළුවන්. දික් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි පොඩි පොයින්ට් වලට මේක කඩලා බලන්න. එකපාරක් ලියලා ගියපුවාම අර කුඩා පොයින්ට් මිස් වෙන ගතිය අඩු වෙනවා. ඒකයි අපි කරන්න හදන්නේ මේකෙන්. ඊළඟට කඳෙහි පරෝහයෙහි පිහිටීම. කඳෙහි පරෝහයේ පිහිටින විභාජක සහ ප්‍රාථමික වර්ධනය ගැන අහනවා. මුල අහන්නත් පුළුවන්, කඳ අහන්නත් පුළුවන්. මේ දෙක සංසන්දනය කරලා අහන්නත් පුළුවන්. කඳෙහි සහ මුලෙහි අග්‍රස්ථවල තියෙන විභාජකවල වෙනස්කම් ගැන අහන්නත් පුළුවන්. ඒක බොහෝ විට ව්‍යුහගත එකකට බරයි. ඊළඟට චර්මීය පටක පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය කියන එක අහන්න පුළුවන් ජාතිය ප්‍රශ්නයක්. අපිට පූරක පටක පද්ධතිය කියලා පොදුවේ අහලා තියෙන 21 දී. ඒතකොට පූරක පටක කියලා ගත්තාම මුදුස්තර දුරස්තර ස්ථූල කෝණාස්තර ගැන ලිව්වේ. හැබැයි චර්මීය පටක පද්ධතිය කියන්නේ අපි චර්මය ගැන. ඒතර අපි අපිචර්මය ගැන පැහැදිලි කරලා අපිචර්මයේ ලක්ෂණ ව්‍යුහය ගැන කතා කරන්න පුළුවන් මෙන්න මේකට. මේක හොඳ රචනා ප්‍රශ්නයක්. A කොටසකට හෝ B කොටසකට එන්න පුළුවන් තරම් ලස්සන පොයින්ට් ගාණක් තියෙන එකක්. ඊළඟට ශෛලම පටකයේ ජලය සහ කනිජ ගමන් කරන විශේෂ සෛලවල ව්‍යුහය මේ ගැන පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. මට නිකන් හිතෙනවා ඒක දැන් කාලේ මේ දවස්වල මේ ළඟ අවුරුදු වල අහන්න පුළුවන් වගේ එකක් කියලා. මේක එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා වාහිනී සහ වාහකාභ ගැන විතරක් රචනාවක් ලියන්න තරම් පුරුදු වෙලා නැතුව ඇති. අනිවාර්යෙන් ඒ ගැන බලන්න. මෙන්න මේ ගැන බලන්න. වාහිනී සහ වාහකාභ ගැන විතරක් ආවොත් රචනාවකට ගැලපෙන්න මම මොනවද එතකොට දිග පොයින්ට් අවශ්‍ය නැහැ පුතේ. චූටි පොයින්ට් වලට හරි හම්බෙන්නේ. චූටි පොයින්ට් මිස් වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඒ නිසා රචනාවක් ලියන අරමුණෙන් ඒ ගැන බලන්න කියලා මේ කියන්නේ. පෙනේර නල සහ සාචර සෛල කියන්නේත් ඒකෙම දිගුවක් වගේ. මේ දෙකම තමයි එක වගේ ප්‍රශ්න දෙකක්. දෙකම කීයටවත් එකට අහන්නේ නැහැ. සාචර සෛලයි පෙනේර නලයි ව්‍යුහය විස්තර කරන්න කියලා આવොත් කෘත්‍ය හා ව්‍යුහය ඇහුවොත් ඒ දෙන්න ගැන චූටි චූටි පොයින්ට් එකක් දීලා තියෙන. ඒ දෙක වෙන වෙනම රචනාවක් ලියන තරම් බලා ගන්න. ඊටාම ලේසි ආවොත් ලියන්න. ලේසි ඒ වගේ පොයින්ට් මිස් වෙනවා වැඩි. ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය. ඒක නම් ඉතින් මුලක ප්‍රාථමික ව්‍යුහය අතනත් මුලේ තියෙන ද්විබීජපත්‍රී ප්‍රාථමික කඳ සහ මුල කියලා මෙතන තියෙන ප්‍රාථමික ව්‍යුහය මට ඒක දෙපාරක් ලියවිලා තියෙනවානේ. ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය ඇහුවා. ද්විබීජපත්‍රී ශාක මුලක මේක 25 ඇහුවා පුතේ. මේක 25 අහලා තියෙන ප්‍රශ්නේ. අතනක් තියෙනවා ඒක. ඊළඟට ඒක බීජපත්‍රී ශාක මුලක්. මේ දෙක නම් ව්‍යුහය ඇදලා විස්තර කරන් තියෙන මේක නම් බොහෝ විට අහන මම ඒක ගැනත් වැඩි අවධානයක් දෙන්නේ නැහැ. මේකත් අපි අයින් කරලා දාමු ගිය අවුරුද්දේ අහපු නිසා. නමුත් ව්‍යුහගත අහන්න බැරි කමක් නැහැ. මොයි කඳවල් දෙකේ වෙනස්කම්, මුල් දෙකේ වෙනස්කම් වගේ වහන්න පුළුවන්. ඊළඟට ද්විතීක වර්ධන ක්‍රියාවලිය. ද්විතීක වර්ධන ක්‍රියාවලියේදී ඔයාලට පොදුවේ කඳයි මුලයි දෙකම එකට දීලා තියෙනවා. ඒතර මම තියරි ක්ලාස් වල දෙක වෙන කරලා එකපාරක් ලියවලා තියෙනවා. එහෙම ලියලා නැති දරුවෝ මේ ද්විබීජපත්‍රී කඳක වර්ධනයයි මුලක වර්ධනයයි දෙක වෙන වෙනම එකපාරක් ලියන්න. මේක 22 අහලා තියෙන නිසා රචනාවකට එන්න තියෙන ඉඩ කඩ අඩුයි තමයි. නමුත් වෙනස්කම් සංසන්දනය කරන්න වගේ විභගත ප්‍රශ්නකට අහන්න පුළුවන්. කඳේ සහ මුලේ පරිචර්මයේ පිහිටන තැන කඳේ සහ මුලේ ද්විතීක වර්ධනයේ දායක වෙන වල්ක කැම්බියමේ පිහිටීම සනාල කැම්බියමේ පිහිටීම අතර වෙනස්කම් තියෙනවා. මේ දෙකේ දෙතැනක පිහිටන්නේ. ඒ ගැන අවධානය දෙමින් මේක ගැන චුට්ටක් බලන්න ව්‍යුහගත එකකට බලා ගන්න එක. ඊළඟට වර්ධක වල කියන එක හිතන්නේ මං හිතන්නේ රචනාවකට එන්න පුළුවන් කියලා. නමුත් එන්න පුළුවන් තරම් පොයින්ට් ගාණක් තියෙනවා වර්ධක වලවල. වාර්ෂික වල වර්ධක වල ඍතුවලදී වෙනස් වෙන හැටි, තද පාට වෙන හැටි, ලා පාට වෙන හැටි, සෞම්‍ය කලාපයේ මේ වගේ වයස තීරණය කරන්න පුළුවන් හැටි ගැන මේක විස්තර කරලා තියෙනවා. ඊට ආලෝක අධිග්‍රහණයට ශාක ප්‍රෝහ නිර්මාණය වෙලා තියෙන එකට කඳ කොහොමද, පත්‍ර කොහොමද, අතු කොහොමද, පත්‍රවල පත්‍ර වින්‍යාසය කොහොමද, එහෙම පොඩි විස්තරයක් තියෙනවා. ඒකත් අහලා තියෙන හින්දා 2020 අපි වැඩිම හිතන්න නැතුව ඉමු. ඊළඟට මේකත් අහලා තියෙනවා ද්විබීජපත්‍රී ශාක පත්‍ර ව්‍යුහය. ව්‍යුහගත එකට අහන්න පුළුවන් ඒක බීජ ද්විබීජ අතර පත්‍රවල වෙනස්කම හරස්කරේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා නේද මේ දෙකේ. ද්විබීජපත්‍රී වල ඉනි මෘදුස්තර තියෙනවා ඒක බීජ වල ඉනි මෘදුස්තර නැහැ. පූටිකාවල පිහිටීමත් උඩු අපිචර්ම යටි අපිචර්ම වෙනසක් තියෙනවා. ඊළඟට නාරටි වින්‍යාසයේත් වෙනසක් තියෙනවා. ඒ ගැන ඒක බීජ සහ ද්විබීජ රූප දෙක අරගෙන ඒ දෙකේ වෙනස්කම් ටිකක් බලන්න ව්‍යුහගත එකකට ලියන්න આવොත් ලියන හැටි. පූටිකාවක ව්‍යුහය එන්න පුළුවන් ඉඩක් තියෙනවා. පූටිකාවක ව්‍යුහය ඒකත් එක්ක කේදන සයන්දේ කියන එක ප්‍රසිද්ධ ප්‍රශ්නයක් නෙමේක. ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. අහනවා කියලා දන්න ප්‍රශ්නයක් නේ. ටිකක් කොමන් මේක. ඊට ජලය සහ ද්‍රාව්‍ය පරිවහන ක්‍රම මේකට නම් ස්ටාර් මාක් එකක් දාගත්තත් හොඳයි. මොකද
මෙන්න මේ මාතෘකාව ගැන මට නිකන් හිතෙනවා හොඳ මාතෘකාවක් කියලා. මේ ගැන මොනවද ලියන්නේ? මං හිතන්නේ ඔයාලා රචනා ප්‍රශ්නයක් කලින් ලියලා නෑ මේකේ. මේකට ලියන්න තියෙන පුතේ පරිවහන ක්‍රම කිව්වම සක්‍රීය පරිවහන ක්‍රමක් තියෙනවා, අක්‍රීය පරිවහන ක්‍රමක් තියෙනවා. සක්‍රීය කියන්නේ ශක්තිය වැය වෙන එක කියලා එතනින් කතාව ඉවර කරන්න පුළුවන්. හැබැයි අක්‍රීයකට ආශෘතිය, විසරණය, තොග ප්‍රවාහය, නිපානය, පහසු කළ විසරණය ඒ කියන ඒවා ටික ඔක්කොම අපිට විස්තර කරන්න වෙනවා. එකපාරක් අනිවාර්යෙන් විභාගෙට යන්න කලින් මේකේ රචනා ප්‍රශ්නේ ලියලා යන්න. පාඩු වෙන්නේ නැහැ. රචනාවකට ආවේ නැතුව MCQ එකකට ආවත් රචනාව ලිව්වම පොයින්ට් ටික අහු වෙනවනේ. පාඩුවක් නැහැ. රචනා ප්‍රශ්නයක් විදිහට ලේසියේ ප්‍රශ්නේ ආවොත් ලියා ගන්න. පරිවහන ක්‍රම ටික ලිව්වා. ඒක එකට නිර්වචන තියෙනවා. පොඩි පොඩි උදාහරණ ටිකක් තියෙනවා. ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. රචනාවක් එයි කියලා හිතලා ඒකේ චූටි පොයින්ට් ටික බලා ගන්න. මෙන්න මේ ප්‍රශ්නය. ඊළඟට ප්ලාස්ම පටලය හා රික්තකයක් සහිත සෛලයක් තුළට ජලය ඇතුල් වීම මම හිතන්නේ කීයටවත් කිසිම ප්‍රේපරයකක මේ જાතිය රචනා ප්‍රශ්නයක් හම්බෙලා නෑ ඔයාලට. ජල විභවය ආශ්‍රිත වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. ජල විභවය කියන මාතෘකාවේ මුලින්ම තියෙන එක. ප්ලාස්ම පටලයක් හා රික්තකයක් සහිත සෛලයක් තුළ ජලය ඇතුල් වෙන යාන්ත්‍රණය ගැන අයන වැඩි කරගන්න එක, ජල විභව වෙනසක් ඇති කරගන්න එක, ඇතුළට එන හැටි. එතකොට අක්‍රීය වෙන්නේ සක්‍රීයව ආයන ගන්න නියම විස්තරයක් තියෙනවා. අන්න ඒ ඡේදය බලන්න හොඳට පොඩි පොයින්ට් වලට කඩාගෙන බලන්න. පාංශු ද්‍රාවණයේ සිට මූලකේශයට ජලය ඇතුළු වීම මේ දෙකම එහෙම තමයි. මේ දෙකේ ළඟින් යන ප්‍රශ්න දෙකක්. ඇපෝප්ලාස්ටි අහලා තියෙනවා. අපි ඒ නිසා ඒ ගැන වැඩි හිතන්නේ නැතුව ඉමු. ඒකෙන්ම තව එකක් විදිහට පටල හරහා සම්ප්‍රේෂණය වලට තේරෙනවා. ඉතින් ඇපෝප්ලාස්ටි මාකී ස්කීම් එක බලපු කෙනාට මේක ගැන තේරෙනවා. අරිය ජල පරිවහනය කියන්නේ කොමන් ප්‍රශ්නයක්. ඒ වගේ ලොකු ප්‍රශ්නයක් දැන් තියෙන විදිහ අනුව අහන්න නැති වෙයි කියලා තමයි හිතෙන්නේ. උඩකුරු ජල පරිවහනය හොඳයි අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොළ පාටින් කොටු කරන්නේ මෙවර එන්න පුළුවන් වගේ හිතන ඒවා කියලා ඔයාලා දන්නවා දැන්. උඩකුරු ජල පරිවහනය කියන්නේ රසෝද්ගමන ක්‍රියාවලිය. ඒක කෙලින්ම ওই මාතෘකාවෙන් නැතුව වෙනස් විදිහකට දෙන්න පුළුවන්. ද්‍රව්‍ය පරිසංක්‍රමණය අහලා තියෙනවා 2019. නමුත් ඈත අවුරුද්දක නිසා මේ දෙක අහන්න පුළුවන්. ෆ්ලෝයමේ මූලික ව්‍යුහය. ඒ කියන්නේ මූලික ව්‍යුහය නෙමෙයි. ෆ්ලෝයමේ පරිසංක්‍රමණය මූලික ලක්ෂණ වෙනම තියෙනවා පුතේ. පීඩන ප්‍රවාහ කල්පිතය වෙනම තියෙනවා. ඒක දෙකට කඩලා පොයින්ට් ටික වෙන වෙනම බලන්න. ඊළඟට උත්ස්වේදනය හොඳයි අහන්න පුළුවන් තරම එකක්. ඒ වගේම බින්දුදය හා මූල පීඩනය කියන එකත් මම මේකට ඇඩ් කරනවා. මූල පීඩනය ඇති වෙන්නේ කොහොමද කියන තැන හොඳට බලා ගන්න. මූල පීඩනය ඇති වෙන්නේ කොහොමද කියන එක. එනවා අන්තශර්මයෙන් ආපහු යන්න බෑ දිගටම එන්න පටන් ගන්නවා. එතන එකතු වෙනවා. ඒ නිසා අනේ ඒ කියන පීඩනය ඇති වෙන තැන ගැන චුට්ටක් හොඳට බලන්න. බින්දුදය මේ දෙක ගැන අවධානයක් දෙන්න. උත්ස්වේදනය බලද්දි මේ සාධකත් ඔයාලට නිකම්ම බැලවෙනවා. හරි. මේ මාතෘකා ටිකෙන් මම කිහිපයක් ලකුණු කරා. පාස් පේපර් වල කොහොමත් බලනවා. ඒ හැර වැඩි අවධානයකින් බලන්න ඕන දේවල් ගැන තමයි මම මේ ලකුණු කරේ. මෙතන කොහොමත් ඔයාලා රචනා ප්‍රශ්න කලින් පාලාත් පේපර්ස් වලින් වගේ ලියපුවත් ඇති. ඒවත් හැර කවදාවත් රචනා ප්‍රශ්නකට ලෑස්ති වෙලා නැහැ කියලා මම හිතනවා. මෙන්න මේ දෙක සහ මෙන්න මේ ප්‍රශ්නයත් ඒ වගේම තව එක මාතෘකාවක් තිබුණා. මෙන්න මෙතන තියෙන එක. මේ ජලය ඇතුළු වෙන එක. ප්ලාස්ම රික්තකයක් සහිත සෛලයකට. අන්න ඒ ටික ගැන ඒක මම ලකුණු කරලා නැහැ. මේකත් බලන්න. රචනාවක් ලියනවා කියන අරමුණෙන් පාඩම් කරනවා MCQ වෙනවා ස්ට්‍රක්චර්ඩ් නෙමෙයි රචනාවක් ලියුවොත් කොහොමද එන්නේ කියන අරමුණෙන් ඒ ටික බලා ගන්න. ඊළඟට අපි බලමු. දැන් බලමු මේ ජීවන චක්‍ර දැන් ඕනම කෙනෙක් කියන්න පුළුවන් ජීවන චක්‍ර වලින් ප්‍රශ්නයක් එනවා කියලා කිව්වට ජීවන චක්‍රයකින් මොන වගේ ප්‍රශ්නද අහන්න පුළුවන් මම මේ අහන්න පුළුවන් ප්‍රශ්න මෙතන 9ක් අපිට ආසන්නව 10ක් කියලා කියන්න පුළුවන් අහන්න පුළුවන් විදි ගැන මේ කියන්න හදන්නේ පළවෙනි එක භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය කියලා පොදු ප්‍රශ්නයක් අහන්න පුළුවන් එතකොට මොනවද අපි ලියන්නේ? භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය ගැන විස්තර කරන්න කිව්වොත් මොනවද ලියන්නේ? කොහෙන්ද පටන් ගන්න? ඔයාලා බලන්න හතරවෙනි පාඩමේ ජීවන චක්‍ර ආරම්භයේම මාතෘකාවක් දීලා තියෙනවා පුතේ භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය කියලා. එතන පැහැදිලි කරනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන්නේ මොකද්ද? බීජාණු ශාක කියන්නේ මොනවද? ජන්මාණු ශාක කියන්නේ මොනවද? බීජාණු නිපදවීම, ජන්මාණු නිපදවීම, පරම්පරා මාරු වීම ලිංගික ප්‍රජනනය පිළිබඳ කොමන් විස්තරයක් එතන දීලා තියෙනවා. ඒක අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් වැඩිපුර අහන්නේ හුඟාක්ම අස්සවල් වලට කියලා තර්ක කරන අමාරුම ඒවට වඩා අහන්න නැති වෙයි කියලා හිතෙන පොදු කොටස් වලින්නේ. එතකොට
මම හිතන්නේ අපි ජීවන චක්‍ර හොඳටම දන්න ළමයෙක් වුණත් මේ පොදු කතාව රචනා ප්‍රශ්නයකට පොයින්ට් වශයෙන් බලලා නැතුව ඇති. ඉතින් වැඩ කරපු හොඳ දක්ෂ ළමයිට මම කියන්නේ පොඩ්ඩක්වත් මිස් කරගන්න එපා මේ වගේ තැන්. ඔයාලා ජීවන චක්‍ර 100%ක්ම දන්නවා ඇති. හැබැයි මෙන්න මේ මාතෘකාව චුට්ටක් බලලා ලියන්න බෑ නම් වෙලාව මදි නම් සම්පත් පොතේ හරි පොයින්ට් එක ඉරි ගහගෙන ලියාගෙන යන්නකෝ ඉලක්කම් දාගෙන. ආවොතින් ඔයාලට මිස් කරන්න නැතුව ලියා ගන්න පුළුවන්. කොහොමත් අපි 2 3 4 5 කියන පාඩම් වල රචනා ප්‍රශ්න වලට වැඩි හරියක් දෙනා ලෑස්ති වෙලානේ යන්නේ. ඒකෙනුත් එන එක ලියා ගන්න බැරි වුණොත් අපරාධනේ නේද? නිසා මේකත් බලන්න. මේ කියන්නේ මම ජීවන චක්‍ර කියලා කෙනෙක් පොදුවේ දෙන එක ඇතුලේ ලියන්න පුළුවන් මාතෘකා නැත්නම් ලියන්න පුළුවන් ප්‍රශ්න ටික ගැන. එතකොට පොගනාටුම් ජීවන චක්‍රය කියන එක ඩිරෙක්ට් දෙන්න පුළුවන්. අවුලක් නෑ ඒකේ පොයින්ට් ලොකු ගොඩක් නෑ. එතකොට පොගනාටුම් ජන්මානුශාකයේ බීජානුශාකයේ මාරුවෙන් මාරුවට යන හැටි ගැන බීජාණු නිපදවන එක ගැන බිම වැටෙන එක ගැන ප්‍රාග්තාන්ත්‍රය හදනවා. ඒකෙන් ජන්මානුශාක හැදෙනවා. ඒකේ ජන්මාණු නිපදවනවා. ශුක්‍රාණු වතුරේ පිහිනලා යනවා. ජන්මාණු අණ්ඩාණු දානියට යනවා. එම කතාව පෙළගස්ස ගන්න පුළුවන් වාට. ඒකේ පොයින්ට් වයිස් නේ දීලා තියෙන එක බලන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් නිර්මාණාත්මක ප්‍රශ්නය පොගනාටුම් ජීවන චක්‍රය ඇසුරින් මෙන්න මේක පැහැදිලි කරන්න කියලා අහනවා. එතකොට අපි සූක්ෂම වෙන්න ඕනේ. මට මතක විදිහට 2000 වගේ අවුරුද්දක මේ જાතිය ප්‍රශ්නයක් ඇහැව්වා. ඒ පාස් පේපර් එක පොඩක් අරගෙන මාකි ස්කීම් එක බැලුවත් කම නැහැ. හැබැයි ඒකේ තියෙනම ඔක්කොම දැල් ලියන්න බෑ. අපේ සිලබස් එක වෙනස් වෙලානේ තියෙන්නේ. අදහසක් ගන්න පුළුවන් ඔයාලට. මෙතනදී පරම්පරා ප්‍රත්‍යාවර්තනය ගැන පැහැදිලි කරනවා පොගනාටුම් උදාහරණයට අරගෙන. එහෙම තමයි කරන්න ඕනේ. නෙප්‍රොලොපිස් බීජානුශාකය ගැන විතරක් අහන්න පුළුවන් පුතේ. එතකොට බීජානුශාකය ගැන විතරක් පොයින්ට් 20ක් විතර එතන තියෙනවා. බීජානුශාකයට රයිසෝම කඳක් තියෙනවා, කුණ්ඩලාකාර ප්‍රාග්ප්‍රත්‍යනය පෙන්නනවා, සංයුක්ත පක්ෂවත් පත්‍ර තියෙනවා, පත්‍රයට යටිපැත්තේ සොරස තියෙනවා, සොරස කසුවකින් වැහිලා තියෙනවා, ඒක ඇතුලේ බීජාණු දානී තියෙනවා, ඒක ඇතුලේ බීජාණු හදනවා, උණනෙන් හදන්නේ, සම බීජාණුකයි ඔය කියන විස්තරේ පොඩි පොයින්ට් ටිකක් මේ ගැන ලියන්න පුළුවන්. සෙලජිනෙල්ලා ජන්මානුශාක කියන එක මම ගත්තේ සෙලජිනෙල්ලා ජන්මානුශාක අන්වීක්ෂීයයි. ඒ දෙන්න බීජාණු බිත්ති වලින් වට වෙලා තියෙනවා. එක්කෙනෙක් අර්ධපරපෝෂ අනිත් එක්කෙනා සම්පූර්ණ නියැපෙන එක්කෙනෙක්. එයාලගේ හැඩය ගැන ලොකු සඳහනක් විස්තරයක් තියෙනවා රූප නොදුන්නට. තියරි ක්ලාස් වල අපි රූප දෙනවා. නමුත් ඔයාලට පොතේ දීලා නැහැනේ රූපයක්. හැබැයි ලොකු විස්තරයක් මේ ගැන තියෙනවා. මුළු ජීවන චක්‍රෙම දන්න ළමයි වුණත් මේ වගේ ආවොත් මොනවද ලියන්නේ කියලා මේගොල්ලෝ ගැන විතරක් තියෙන පොයින්ට් ටික බලා ගන්න. සයිකස් බීජාණු සහ බීජාණු ඇතිවන ආකාරය කියන මාතෘකාව මම ගත්තේ. එතකොට අපි අර ලොකු මහා බීජාණු ඇති වෙන හැටි, ශුද්‍ර බීජාණු පත්‍රවල ශුද්‍ර බීජාණු ඇති වෙන හැටි, ඒවා බීජාණු ශාක දෙකක ඇති වෙන හැටි, විෂම බීජාණුකතාවය ගැන මේකෙදි පැහැදිලි කරන්න. සපුෂ්ප ශාකවල බීජාණු සහ බීජාණු පත්‍ර මෙතනදී බීජාණු පත්‍ර කියලා අපිට පැහැදිලි කරන්න වෙන්නේ රේණුව සහ අණ්ඩපය ගැන. පුෂ්පයේ තියෙන කොටස් දෙකක්. සපුෂ්ප ශාකවල බීජාණු පත්‍ර කියන්නේ පුතේ රේණුවයි අණ්ඩපයයි. අන්න ඒ දෙන්න ගැන විස්තර ලියන්න බලන්න. මොනවද ලියන්න ඕනි කියලා. රේණුව ගැන මොනවද ලියන්නේ? අණ්ඩපය ගැන මොනවද ලියන්නේ? මේ වගේ වෙන වෙනම හදන බීජාණු වර්ග මොනවද? ඒ බීජාණු හදන්නේ කොහොමද? එතකොට බීජාණු ගැනත් බීජාණු පත්‍ර ගැනත් විස්තර වෙලා ඉවරයි. ඊළඟට සපුෂ්ප ශාකවල ජන්මානුශාකයේ ඇතිවීම සහ භෞමික අනුවර්තන. එතනදී මේකෙදි ජන්මානුශාක දෙකම බීජානුශාකය මත අභ්‍යන්තරව යැපෙනවා කියන එක. ඊළඟට අර කලල කෝෂය කියන ජායා ජන්මානුශාකය ගැන. මෙයාගේ පුංජන්මානුශාකය කිවට හැදෙන්නේ න්‍යෂ්ටි දෙකක් විතරයි කියන එක ගැන. ඒ තරම් භෞමිකව අනුවර්තිතයි. ශීන වීම කියන්නේ ජන්මානුශාක ශීන වෙනවා කියන්නේ ඒක භෞමික අනුවර්තනයක් කියන එක මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ. එතකොට කලල කෝෂය ගැනයි අර ශුක්‍රාණු න්‍යෂ්ටි දෙකක් හදනවා පරාගනාලයක් දිගේ යවනවා. එයාට බාහිර ලක්ෂණ පිහිනන්න ඒව නැහැ. වියලීමෙන් ආරක්ෂා වෙන්න ඒව නැහැ. ඒක තමයි භෞමික අනුවර්තනය කියන එක මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට අහන්න පුළුවන් සපුෂ්ප ශාකවල සංසේචනය වෙනම මාතෘකාවක් ඒක නම් දීලා තියෙනවානේ මාතෘකාව යටතේ අන්තිමට පාතේනෝපලණය පාතේනෝද්භවනය කියන දෙකත් විස්තර කරලා සංසේචනය කියන එක විස්තර කරලා තියෙනවා. ඒක නම් ඔයාලට හොයාගන්න අමාරු නෑ. කෙලින්ම මාතෘකාවක් විදිහටම දීලා තියෙනවා. එතනදී පරාගණය ගැන කියලා තමයි අපිට සංසේචනය ගැන කියන්න වෙන්නේ. මොකද පරාගණයෙන් පස්සේ තමයි සංසේචනය කරන්න පුළුවන් වෙන්නේ. සපුෂ්ප ශාකවල ඵල විකසනයත් වෙනම මාතෘකාවක් දීලා තියෙනවා. ඒ නිසා අර කොහෙන්ද මොනවද ලියන්නේ කියලා පොයින්ට් හොය ඉන්න දෙයක් නෑ. මාතෘකාව බැලුවා නම් ඒ මාතෘකාවට තේ පොයින්ට් එක ගලාගෙන යන්න දීලා තියෙනවා. පොයින්ට් වයිස්මයි දීලා තියෙන්නේ. ඔයාලා ඒ ටික කියවන්න හරියට. රචනාවකට එයි කියලා හිතලා කියවන්න. එහෙම නැතුව එකපාරක් දෙපාරක් කියවලා ඇතිනේ රචනාවකට එයි කියලා හිතලා මේක කියවන්න. ඊළඟට අපි අනිත් මාතෘකාවට යමු. මේ ජීවන චක්‍ර වලින් විතරක් එන්න පුළුවන් ටික ගැන මම අංක 28 කියන එකේ
කාණ්ඩ විදිහට කඩලා මේ දාගත්තේ. අපි ඊළඟ මාතෘකාවත් බලමු ශාක. ඔව් මේ කියන්නේ ශාක පාඩමේ අන්තිමට තියෙන ටික. එතනින් පුතේ ශාකය කෙරෙහි ආලෝකයේ බලපෑම 22 වගේ මට මතක ඒක අහලා තියෙනවා. ඊළඟට සීතල ආතති කියන එකත් මට මතක විදිහට කොයි ළඟ අවුරුද්දක අහලා තියෙනවා. මෙන්න මේක බලන්න. තුලාශ්ම කල්පිතයයි ගුරුත්වයට ප්‍රතිචාර දැක්වීමයි කියන දෙක එකට කරගෙන ගුරුත්වාවර්තනය ඒක පැහැදිලි කරනවා තුලාශ්ම කල්පිතෙන්. අපි හරියට බැලුවොත් ශාකවලට ආලෝකය කියන උත්තේජය අල්ලගන්න පුළුවන්. ගුරුත්වය කියන උත්තේජය අල්ලගන්න පුළුවන්. යාන්ත්‍රික උත්තේජය අල්ලගන්න පුළුවන්. එතනින් ගුරුත්වය කියන උත්තේජය අල්ලගන්න හැටි එයා ඒකට ප්‍රතිචාර දක්වන හැටි. ඒක තුලාශ්ම කල්පිතයත් එක්කන පැහැදිලි කරන්නේ. ඒ දෙක එකට එකතු කරපුවාම පොයින්ට් 20ක 22ක විතර රචනා කොටසක් හදාගන්න පුළුවන්. මේක එක කොටසකට අහන්න පුළුවන්. යාන්ත්‍රික උත්තේජත් සුළඟ ස්පර්ශාවර්තනය සහ ස්පර්ශ සන්නමනය කියන තුන පොදු කරගෙන ඒ ටික තමයි ඒකේ තියෙන සැකිල්ල. ඒ යටතේ තියෙනව විස්තර කරලා මේකත් අහන්න පුළුවන් මාතෘකාවක්. මම ජීවන චක්‍ර කියන කොටස වෙනමනේ කරේ. මිරිසුට කලින් මම ජීවන චක්‍ර ගැන කියවනේ ඔයාලට. එතකොට එතනදී මම එකක්වත් කොටු කරලා පෙන්නුවේ නෑ. මොකද හැමෝම පොදු විදිහට ජීවන චක්‍ර ගැන අහනවා කියලා. එතනදී අර සෙලජිනෙල්ලා සහ නෙප්‍රොලොපිස් ගැන තිබිච්ච දෙක ටිකක් අවධානය දෙන්න අර සපුෂ්ප ශාකවල තිබිච්ච සංකීර්ණ එකක් රචනා ප්‍රශ්නයකට එනවට වඩා ඒ වගේ මුල් හරියකින් එන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලා තමයි මට හිතෙන්නේ. මම මේ කියන්නේ පුතේ මේව විභාගෙට එනවා මේව විතරක් බලාගෙන යන්න කියලා නෙවෙයි. හොඳට පාඩම් කරලා තියෙන දරුවෙක්ට උනත් එන තැන කොයි වගේ ප්‍රශ්නයක්ද අහන්නේ කියන එක අවබෝධ කරගෙන පොඩක් ප්‍රශ්න ටිකක් ලියලා බලලා එහෙම යන්න පුළුවන් වෙන්න තමයි මම පොඩි දවස් 30ක් විතර කාලයක් තියෙනවා ඔයාලට තව මේක ප්‍රැක්ටිස් කරගන්න. ඒ වගේ කාලයක විභාගේ අන්තිම මොහොතේ ගෙසින් හෙටයි කියලා බලලා යන ළමයි ඉන්නවා. එහෙම කරගන්න එපා. එහෙම එනවමයි කියන එකක් ආවෙ නැති වුනහමත් අපේ ඔළුවට අවුලක් දැනෙනවා. එහෙම නෙවෙයි. අපි සියල්ලටම සූදානම් වෙලා යනවා. එතකොට ඉතින් එන ඕනම එකකට අපි ඔට්ටුයි කියලා යන්නනේ තියෙන්නේ. මම මේ දැන් කෙනෙක් වැරදිට හිතන්න පුළුවන් මේ ගෙසින් වීඩියෝ එකක් නෑ. එහෙම නෙවෙයි මම කියන්නේ. ප්‍රශ්න අහන රටාවක් තියෙනවා. ප්‍රශ්න අහන තැන අඳුන ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් මොන වගේ වුවද එන්නේ? මේ ප්‍රශ්නේ ආවොත් මොනවද ලියන්න ඕනේ? මේ දැන් හිතන්නකෝ ළමයෙක්ට ප්‍රායෝගිකව ලියන්න පුළුවන් තරමේ ප්‍රමාණයක් මෙතන තියෙනවා. එතකොට අර පහුගිය අවුරුදු ටිකක් පැත්තකින් තියලා ඒවා පාස් පේපර්ස් වලින් කොහොමත් ඔයාලා ලියලත් ඇති එකපාරක් දෙපාරක් පොදුවේ අහලා තියෙන පළාත් පේපර් වලින් එහෙම අහපු ප්‍රශ්නත් පැත්තකින් තියලා ජීවිතේට රචනා ප්‍රශ්නයකට ලියලම නැති මං අතින් කියවිච්ච ඒවා ඇතිනේ ඔයාලට මෙතන තිබුණොත් ඒවා බලලා ලියන්න. ඉතින් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙම ඒවා තිබ්බද? එහෙම ලියලා ප්‍රැක්ටිස් වුණාද ඔයාලා කියලා. මම පස්වෙනි පාඩමත් මේ විදිහටම පද්ධති වෙන් කරලා එන්න පුළුවන් කුඩා රචනා මාතෘකා නෙමේ ප්‍රශ්න විදිහට කියලා දෙන්නම් ඔයාලට. මීට කලින් වීඩියෝස් දාලා තියෙනවා. මම මෙන්ෂන් කරන්නම් මේකෙත්. කලින් මම වීඩියෝස් දාලා තියෙනවා ඔයාලට 1 2 3 කියන පාඩම් වලත් මේ විදිහටම ඇනලයිස් කරලා දාලා තියෙනවා. හරි.